iPhone PC එකකට අලුතෙන් ඇප් එකක් දාගන්න විදිහක් ගැනද හොයන්නේ. හරි. අද අපි බලමු කොහොමද ඒක හරිම ලේසියෙන් සරලවම කරගන්නේ කියලා. හිතන්නකෝ Netflix බලන්න හරි මොකක් හරි වැඩකට අලුතෙන්ම Chrome browser එක දාගන්න වගේ දෙයක් ඕන වෙලා තියෙනවා කියලා. අන්න ඒ වගේ වෙලාවකදී මේ විස්තරය ගොඩක් වැදගත් වෙයි. හැබැයි මේක හිතන තරම් ලොකු සංකීර්ණ දෙයක් නම් නෙවෙයි. ඇත්තටම කිව්වොත් PC එකකට apps install කරන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. අපි දැන් බලමු මොනවද ඒ ක්‍රම දෙක කියලා. හරි. එහෙනම් පළවෙනි ක්‍රමය. ඒ තමයි Microsoft Store එක. Windows පාවිච්චි කරන කෙනෙක්ට apps දාගන්න තියෙන ලේසිම වගේම ආරක්ෂිතම ක්‍රමය තමයි මේක. මේකේ පියවර ටික හරිම සරලයි. මුලින්ම කරන්න තියෙන්නේ start menu එකට ගිහින් Microsoft Store කියලා search කරන්න එක. Store එක open වුණාම ඒක ඇතුලේ ඕන app එකේ නම ගහලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ app එක තෝරලා එතන තියෙන get හරි install හරි button එක click කරන්න. එච්චරයි. අලුත් app එක කෙලින්ම start menu එකේ recently added කියන තැනට අවිත් ඉදියේ. වැදගත්ම දේ තමයි අර බොත්තම ක්ලික් කරාට පස්සේ අනිත් හැම දේම ඉබේම වෙන එක. ඒ කියන්නේ app එක download වෙනවා, install වෙනවා වෙන කිසිම දෙයක් කරන්න ඕන නැහැ. හරිම ලේසි නේද? හරි. ඒ පළවෙනි ක්‍රමය. දැන් අපි යමු දෙවෙනි ක්‍රමයට. ඒ තමයි web අඩවි වලින් apps download කරන එක. මේ විදිහට අපිට ඕනෑම app එකක් වගේ හොයාගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් විතර ප්‍රවේශම් වෙන්නත් ඕන. මේ ක්‍රම දෙකේ වෙනස මෙහෙමයි. Microsoft Store එකේ ආරක්ෂාව ඊටාම ඉහළයි. ඒ තියෙන්නේ එයාලා තෝරගත්ත apps ටිකක් විතරයි. අනිත් පැත්තෙන් වෙබ් අඩවි වල නම් ඕනතරම් apps තියෙනවා. ඒ කියන්නේ තෝරගන්නීමේ නිදහස වැඩි. හැබැයි ඉතින් ආරක්ෂාව ගැන අපිම තමයි වග කියන්න ඕන. ඒ වගේම install කරන process එකත් අපිම අතින් කරන්න වෙනවා. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ. හැම වෙලාවෙම app එකක් download කරන්න ඕනේ ඒක හදපු සමාගමේ official web අඩවියම විතරයි. එහෙම නැත්නම් හරිම විශ්වාසදායක තැනකින් විතරයි. පරිගණකයේ ආරක්ෂාවට මේක අත්‍යවශ්‍යම දෙයක්. වෙබ් අඩවියකින් app එකක් download කළාම අපිට ලැබෙන්නේ ස්ථාපන ගුණයක්. එමත් නැත්නම් installation file එකක්. Windows වලදී මේ file එකේ නම ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ .exe කියන extension එකෙන්. මේක double click කළාම තමයි app එක install වෙන process එක පටන් ගන්නෙ. එහෙනම් process එක වෙන්නේ මෙහෙමයි. මුලින්ම app එකේ official website එක හොයාගෙන යන්න. එතන තියෙන ලොකු download button එක click කරන්න. ෆයිල් එක download වුණාට පස්සේ downloads folder එකට ගිහින් අර exe ෆයිල් එක double click කරන්න. ඊට පස්සේ screen එකේ එන උපදේශ පිළිපදින විතරයි තියෙන්නේ. අර උපදේශ පෙන්නන window එකට තමයි අපි installation wizard කියලා කියන්නේ. සාමාන්‍යයෙන් එතනදී අපිට ඔබන්න තියෙන්නේ හරිම සරල දේවල්. next කියන එක, ඊට පස්සේ I accept, හරි agree හරි කියන එක, ඊළඟට install සහ අන්තිමට finish කියන බටන් එක. හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. හරි. දැන් අපි පොඩි බෝනස් ටිප් එකක් ගැන කතා කරමු. මේක හරිම රසවත් දෙයක්. ජංගම දුරකථනවල පාවිච්චි කරන apps, ඒ කියන්නේ phone apps පරිගණකයේ පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ඒ වැඩේට අපි පාවිච්චි කරන්නේ emulator කියලා විශේෂ software එකක්. සරලවම කිව්වොත් emulator එකක් කියන්නේ අපේ PC එක ඇතුලේ phone එකක් වගේ වැඩ කරලා phone apps run කරන්න උදව් කරන program එකක්. BlueStacks, Nox Player වගේ ඒවා තමයි ගොඩක් ජනප්‍රිය emulators. මේවා වැඩ කරන්නේ මෙහෙමයි. මුලින්ම emulator එක PC එකට install කරගන්නවා. ඊට පස්සේ ඒක ඇතුළට ගිහින් තමන්ගේ Google ගිණුමෙන් Play Store එකට log වෙලා phone එකට apps ගන්නවා වගේම PC එකට download කරගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් ටික ඉක්මනට ආපහු මතක් කරගමු නේද? ඉතින් අපි දැක්කා Microsoft Store එක ආරම්භකීන්ට සහ ජනප්‍රිය apps වලට තමයි වඩාත් හොඳ. මොකද ආරක්ෂාවත් ඉහළම මට්ටමක තියෙනවා. වෙබ් අඩවි වලින් නම් ලොකු විශේෂිත මෘදුකාංග වුණත් හොයාගන්න පුළුවන්. හැබැයි එතනදී මතක තියාගන්න මොන දේ තමයි හැම විටම official sources. ඒ කියන්නේ නිල මූලාශ්‍ර විතරක්ම පාවිච්චි කරන්න ඕන කියන එක. හරි. ඉතින් දැන් මේ ගැන දැනුම තියෙනවනේ. එහෙනම් මුලින්ම install කරලා බලන්න හිතාගෙන ඉන්නේ මොන app එකද?